Hello everyone. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා මගේ first vlog එක බලපු ඔයගලන් හැමෝටම ගොඩක් thank you. ඉතින් අද මම ලෑස්තිලා ඉන්නේ work කරන්න යන්න. දැන් වෙලාව උදේ 10යි. පාරක් වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු අද මගේ දවස කොහොමද වෙන්නේ කියලා. මේක තමයි මගේ outfit එක. ඊට පස්සේ ටුක් එක ඇවිල්ලා කියලා call කරා. ඉතින් දැන් ගෙදරින් පිටත් වෙන තමයි යන්නේ. උදේට කාලත් හිරපු නැති නිසා අම්මා හදලා තිබුණා කඩලා. ඉතින් ඒකෙන් ටිකකුත් මම පැක් කරගෙන යන ගමන් කන්න තමයි හිතුවේ. මම ටුක් එකට නගපු ගමන් කෑවා. මොකද මම ගොඩක් බඩගිනි හිටියේ. මම දැන් යන තැනට යන්න මට විනාඩි 35ක් 40ක් විතර යනවා. මම කනකම් පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඔක්කොටම ඉස්සෙල්ලා කියන්න ඕන thank you මගේ YouTube channel එක subscribe කරපු හැමෝටම. මේ වෙද්දී subscribersලා 75 දෙනෙක් මට ඉන්නවා. ඉතින් මම හරිම grateful ඒ හැම දෙනාටම. ඉතින් ඔයගලන්ට ගොඩක් thank you. ඉතින් මගේ ඉස්සරහින් හැම vlog එකක්ම බලලා like කරලා comment කරලා ඒවා share කරන්න කියලා මම ඔයගලගෙන් ඉල්ලනවා. විනාඩි 35කින් විතර පස්සේ ඔන්න මම ආවා එතනට. මම මේ බලාගෙන ඉන්නේ මගේ බිස්නස් පාර්ට්නර් නැත්තම් හොඳම යාළුවෝ එනකන් බලන්නකෝ යාව දැක්කහම මගේ මුණ තියෙන රියැක්ෂන් එක. ගෙදර තියෙන බඩු ටික ඔක්කොම උස්සන් යනවාද කොහෙද? හෙලෝ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ බත්තර මුල්ල බරිස්ට් එකට. මං ඉන්නේ මගේ හොඳම යාළුවා බිස්නස් පාර්ට්නර් ඩැනිකා එක්ක. වෙනන අතපය දාලා ඉන්න ඕගලන්ට ඒවා පෙන්නන්න. හරිම ලස්සනයි. ඉතින් ආපු ගමන් අපි ඉක්මනට වැඩ කරන්න පටන් ගත්තා. මොකද අපි පොඩ පරක් වෙලානේ ආවේ. ඉතින් මායිඩනිකා මේ හම්බුනේ ටික කාලයකට පස්සේ. ටික කාලයකට කියන්නේ සතියක් දෙකක් වගේ. ඉතින් අපි දෙනාට තිබ්බ ගොඩක් දේවල් කතා කරන්න, විශේෂයෙන්ම බිස්නස් එකේ වැඩ ගැන, ක්ලයන්ට්ස් ලගේ මීටින්ග්ස් කොහොමද. ඉතින් ඒ හැමදේම කතා කරන ගමන් පොඩි ඕප දුබ්බෙකුත් ඉතින් එහෙම කතා කරන අනිවාර්යෙන්ම. ඉතින් අපි දෙන්න ඇත්තටම එදා නම් හොඳ ප්‍රොඩක්ටිව් දවසක් තමයි ගත කරේ. ඉතින් ඩැනිකා ගැන කිව්වොත් අපි ඇත්තටම හම්බුනේ අවුරුදු 1කමාරකට කලින් නොහිතපු වෙලාවක. හැබැයි අද වෙද්දී අපි දෙන්න බිස්නස් පාර්ට්නර්ස්ලාත් වෙලා හොඳම යාළුවොත් වෙලා ඉවරයි. මේ තියෙන්නේ බත්තරමුල බරිස්ට් එකේ ඉන්ටීරියර් එක. එතන හරිම ලස්සනයි. ඇත්තටම මෙතන අමුතු වයිබ් එකක් තිබ්බේ. මේ වෙලාවෙද්දී නම් හොඳටම වැඩ පේනවනේ වගේ මූණින් කොච්චර කන්සන්ට්‍රේට් කරලාද ඉන්නේ කියලා. ඉතින් මගේ ඩැනිකාගේ බිස්නස් එක තමයි social media marketing and management. අපි දෙන්නගේ බිස්නස් එකේ නම තමයි Social Years. ඉතින් ඔයගලන්ට පුළුවන් අපිව contact කරගන්න. ඔයගලන්ගේ මොන හරි requirements තියෙනවා නම් social media වලට මම අනිවාර්යෙන් description එකේ දාන්නම් අපේ business pages වල links. ඉතින් බරිස්ට් එකෙන් මම ඕඩර් කරා cafe latte with vanilla and ඩැනිකා ඕඩර් කරා Milo shake එකක්. දෙන්නටම ගන්න අපි දෙන්න ගත්ත එක egg sandwich එකක්. මොකද අපි දෙන්නට තව ඩැනිකාගේ ආච්චි වෙලා තිබ්බ කෑම එකක්. ඉතින් ඒ කන්නත් ඕන නිසා අපි ඒ ටික තමයි ඕඩර් කරේ. මේ වෙලාවේදී ඩැනිකා ලොකු උපදූපයක් බලන එක බඳුක දින්දලා තින්නේ. මම දැන් තමයි ඒකත් නොටිස් කරේ. මම හරි කියනවා කෆේ එක හදන ගමන් ඒත් එයාට ඒක ලොකු ගාණක් නැහැ. ඊට පස්සේ මම ටිකක් සද්දෙන් ආයෙත් අහනවා බොන්නේ නැද්ද කියලා. ඊට පස්සේ මට මතක් වුණේ ආ ඩ්‍රින්ක්ස් ටික ඇවිල්ලා කියලා. ඇත්තටම ඩැනිකා කියන්නේ මට හම්බෙච්ච හොඳම යාළුවෙක්. ඇත්තටම හොඳම යාළුවෙක්. නොහිතපු වෙලාවකට හම්බුණාට එයා දැන් නම් මාරිද්ද ක්ලෝස්. ඉතින් අපිට සමහරවිට විහිළුත් කරනවා ඇයි ඔය දෙන්න හැමතිස්සෙම එකට ඉන්නේ බැලුවොත් එකටනේ. ඉතින් අපි දෙන්න විතරයි දන්නේ අපි දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක කොච්චර වටිනවද කියලා. මොකද කවුරුත් හිටපු නැති හැම වෙලාවකම අපි දෙන්නට හිටියා. ඇත්තටම අද වෙද්දී මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්න හිටියටත් වඩා සතුටින් ඇත්තටම ලයිෆ් එක ගත කරනවා. ඉතින් ඩැනිකා thank you මගේ හොඳම යාළුවා වුණාට මගේ ලයිෆ් එකට ආවට. මම grateful හරිම ඔයා මගේ හොඳම යාළුවා වෙච්ච ගැන.
පේනවනේ තැනක් කොතනක් නැතුව මේ වගේ hina වෙන්න පුළුවන් යාළුවෙක් ඉන්නවනම් ඒ ඇති මට නම්. අපි දෙන්නටත් හැමදාම හම්බුණත් කතා කරලා ඉවර කරන්න බෑ. මොනවා හරිම දෙයක් තියෙනවා කතා කරන්න. මාර ටොපික්ස් ගොඩක් තියෙනවා. එකක් ඉවර වෙද්දී එකක් තියෙනවා අපි දෙන්නට කතා කරන්න. බලන්නකො ඩැනිකගෙන් මම පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් අහනවා. යාද වෙන උත්තර. දැන් talking session එකක් යන්නේ. chit chat with Danica. අයියෝ ඔච්චර කන්නේ. ඇත්තටම කනවනේ උඩ. කන වැඩි. ඔයාලට මොකද හිතෙන්නේ මං අලුත් YouTube channel එකක් පටන් ගත්තේ කියලා? ගොඩක් සතුටුයි. ඔයාද මේ ලෝකේ සතුටුමක් කියලා මම ඒ පටන් ගත්තා. පොදුව හතුරක් කියලා විම කරන්න වෙන සතුටක් තියෙනවා. ගණන් පොඩ සිංහල අමාරුයි. අපි දෙන්න හම්බුනේ අවුරුදු 70ක. මේ වීඩියෝ එකේ ඔඩියෝ එක නම් අහන්න දෙන්න බෑ. මොකද දැනිකගේ මූණ බලන්න. එයා ලොකුම කම්ප්ලේන් එකක් මේ වෙලාවේ කරනවා. පේනවනේ යාගේ මූණේ. මොන වගේ කම්ප්ලේන් එකක්ද එයා කරන්නේ කියලා. දැන් වෙලාව හවස 4:00යි. අපි දැන් යන්නේ ක්ලයන්ට් ප්ලේස් එකට. අපිට පොඩි ෂොට්ස් ටිකක් තියෙනවා. ෂොට්ස් කියන්නේ ෆොටෝස් ටිකක් තියෙනවා ගන්න. ඒ ටික අරගෙන දැන් අපි යන්න තමයි යන්නේ. දැනිකගේ බෑග් එකේ නැති දෙයක් නැහැ. මිනිස්සු ඇරෙන්න ඒකේ අනිත් හැමදේම තියෙනවා. දැන් අපි යන්න තියෙන ක්ලයන්ට් ප්ලේස් එක තියෙන්නේ ලේයාඩ්ස් රෝඩ් එකේ. අපි දෙන්න එතන ටුක් එකක් දැම්මා. දැන් අපි දෙන්න මේ යන්න තමයි යන්නේ. පේනවනේ අපි දෙන්න අරන් යන බඩු තොගේ. යනගමන් පොඩ්ඩක් ප්ලෑන් එක වෙනස් කරා. අපි දෙන්නට හිතුණා බින්චුන් එකට ගිහිල්ලා මොනවාරි බොන්නත් අරගෙනම යන්න. ඉතින් අපි ආවා බත්තර මුල්ල බින්චුන් එකට. ස්ට්‍රෝබෙරි ඔරියෝ මික්සස් දෙකක්. අපි දෙන්න ඕඩර් එක දැම්මට පස්සේ පොඩ්ඩක් කිව්වා අපේ මිල්ක් ෂේක්ස් දෙක කොහොමද හදන්න ඕනි කියලා. මොකද අපි කලින් දාසේ බිව් එක හරිම වෝටරි ඒ මිල්ක් ෂේක් එක ඔරියෝ මිල්ක් ෂේක් එක. ඒ නිසා අපි කියනවා ඒකට වතුර ඇඩ් කරන්න එපා කියලා. පණ්ඩිතයෝ දෙන්නෙක් වගේ. ඔන්න ඉතින් අපේ ඩ්‍රින්ක්ස් දෙකත් හම්බුණා. දැන් ඒ දෙකත් අරගෙන ආයිත් මේ යන්න හදන්නේ ක්ලයන්ට් ප්ලේස් එකට. ඉතින් අපි දෙන්න ටුක් එක එනකන් ඩ්‍රින්ක්ස් දෙක try කරා කොහොමද කියලා. ඇත්තටම එදා අපි අන්තිම දවසේ බිව්වේ මං කිව්වේ වෝටර් කියලා. මේ දවසේ ගත්ත එක නම් හරියම රසට තිබ්බා ඇත්ත කියන්න ඕනේ. ඉතින් ටුක් එක ආවා. දැන් අපි යන ගමන් ඉන්නේ. යනකන් ඉතින් අපි පොඩි කතාවක් දාගෙන ගියා. මේ තියෙන්නේ ඩැනිකාගේ ආච්චි අපි දෙනාට එවලා තිබ්බ කෑම එක. ඉතින් යන ගමන් ඒකත් මතක් වෙලා ඉක්මනට කෑවා. කොහොම හරි අපි යන්න ඕන තැනත් පාස් කරගෙන ගිහිල්ලා ආයෙත් යන්න ඕන තැනට පයින් ආවා. බලන්නකො මගේ යාළුවා කොච්චර ඡණ්ඩියෙක්ද කියලා. අපි ක්ලයන්ට් ප්ලේස් එකට ආවා. මේ වෙද්දි වෙලාව 5:40ට විතර ඇති. ආව ගමන් ඉතින් පොඩ්ඩක් කතා කරලා කොහොමද අද වැඩේ කරන්න කියලා අපි ප්ලෑන් කරගත්තා. මේ තියෙන වැඩ කරන අතරතුර මම කරපු අවුට්ෆිට් චෙක් එකක්. මේ වෙද්දි නම් හරියම මහන්සි. අපි තාම ෂූට් එකේ ඉන්නේ. මේ වෙද්දි වෙලාව 7:15 විතර ඇති. දැන් ඒ ඔක්කොම වැඩ ඉවර වෙලා අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ අපේ පේජ් එකට කන්ටෙන්ට් එකක් ෂූට් කරන්න. අපිට පොඩ්ඩක් වෙලාව තිබ්බ මොකද ඩියන් එනවා කිව්වා අපිව පික් කරන්න. ඉතින් එයා එනකන් අපි දෙන්නේ කන්ටෙන්ට් එක ෂූට් කරා. ඩැනිකාගේ හොඳම ෆේවරිට් සිංගර් මෙන්න මෙහෙමයි සිං කරන්නේ. රසපුරන කතා හොදට කතා ඔබට කියනං ඉවරන වරස් ද පානේ ගෙත ගන්නං in the make my way my with the long way of a time කොහොමරි මගේ හොඳම යාළුවගේ දක්ෂතා බලුවට පස්සේ අපි දෙන්න දැන් මෙතනින් යන්න තමයි යන්නේ. මොකද ඩියන් ආව කියලා අපිට කෝල් කරා. දැන් ඉතින් අපි යන්න තමයි යන්නේ. මේ වෙද්දි අපි හිතන් හිටියේ ගෙදර යනවා කියලා. හැබැයි බලන්නකො ටිකකින් මොකද වෙන්නේ කියලා. අපි ගෙදර යන්නේ මේ වෙලාව. ඔන්න ඉතින් ඩියන් ආවා අපිව පික් කරන්න. මේ තමයි ඩැනිකාගේ අක්කා ඩියන් ඩිසිල්වා.
ඉතින් අපිට යන ගමන් පෙට්‍රල් ගහගන්න වුණා කායකට. පෙට්‍රල් ගහනකම් ඩැනිකයි ඩියනුයි ඒ පෙට්‍රල් ස්ටේෂන් එකේ හිටපු අංකල් එක්ක ලොකු කතාවක්. ඉතින් අපි යන ගමන් දැක්කා වෙසක් වලට හැමතැනම ලස්සන සරසලා තියෙනවා. ඊට පස්සේ අපි වාහනේ නවත්තලා ගෙදර ගියේ නෑ අපි ආව කන්න. පේනානේ ඩැනිකට කොච්චර මහන්සියද කියලා ඇන්න මුකුත් අපිට ක්‍රේවිං එකක් තිබ්බ පරාටා බිරියානි යන්න ඒ වගේ මොකක් හරි කන්න. ඉතින් අපි කෑව බටර් නානුයි බිරියානි. ඉතින් ඩැනික වගේම ඩියන් කියන්නේත් මගේ හොඳම ළඟම යාළුවෙක්. ඉතින් අපි තුන්දෙනා එකතු වුණා කියන්නේ එතන වෙනම ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. ෆ්‍රෙන්ඩ්ෂිප් එකටත් වඩා ඒක මාරම බොන්ඩ් එකක්. ඉතින් අපි කනකම් ගොඩාක් දේවල් කතා කරා. ඉස්සරහට මොකද කරන්නේ? අපේ බිස්නස් මොකද වෙන්නේ? මොකද අපි වගේම ඩියනොත් බිස්නස් කරනවා. ඉතින් යාගේ බිස්නස් එක මොකද වෙන්නේ? ඉතින් අපේ තුන්දෙනාගේ හැම දෙයක්ම ෂෙයා කරගන්න මෙන්න මේ වගේ වෙලාවට තමයි. පේනවනේ ඩැනික කොච්චර බඩගින්නේද ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් අපි කන ගමන් කොහමරි විනාඩි 30ක් විනාඩි 40ක ඔය කතා කරා. ඉතින් දැන් අපි කාලේ ඉවරයි. දැන් අපි මෙතන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒත් පේනවනේ ඩැනික ලොකු කතාවක් මොකක් හරි ලොකු දෙයක් කියනවා ඒ වෙලාවෙත්. ගුලාබ් ජාමුන් සමග අම්මන් ඉතින් කන්න බෑනේ. ඊට කන්නයි වරේද? මට කන්න බෑ. කවදින්ද සුගර් කෑවේ. ඔබ අද ගොඩක් මහන්සි දවසක් අපි තුන්දෙනාටම. ඉතින් අපි ගෙදර ගියා ඉක්මනට. මේ දෙන්නට බයි කියලා මම මගින් Uber එක ගෙදර ගියා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි. Thanks for watching. Bye.